ඔව් අද කියන්නේ මේ දෙමව්පියන්ට සලකන්නේ. දෙමව්පියන්ට සලකන්නේ කියන එක තමයි ගොඩක් ලංකාවේ මාතෘකාව තියෙන. අර ලොකු අයගේ අනාථ මණ්ඩපයට ගිහින් දාලා තියෙනවා. තව තැන්වල ඉන්නවා. දැන් ලොකු අය වලද යාත් මේ මනුස්සත් අමාරු වෙටුණා. මේ මනුස්සට ප්‍රශ්න ගොඩක් ආවා. මේ මනුස්ස සල්ලි කියා හරි ගන්න ඇති. ගත්තා වගේම මේ මනුස්සයා මිනිසුන්ට මේ මිනිස්සු බලාගෙන තියෙනවා. මේ මිනිස්සු අන්තිම කටයුතු කරා කියලා කියනවා. බලන්න ඉතින් දැන් මේ වගේ තියෙන අය තමන්ගේ දෙමාපියන්ට සලකන්නේ නැත්තේ. සලකන්නේ නැහැ. දැන් බනගත්තත් දේනල් රෑ වෙනකම් බනගත්තත් අඩුමානේ 10 12 පාරක් කියන මේ බලදසර දෙමාපියන්ට සලකන්න තමයි කියන්නේ. මාධ්‍ය ගත්තත් එහෙම. දැන් මාධ්‍යට ඔය එකක් කරන ගමන් කියන්නේ මොකද? අර දෙමාපියන්ට සැලකුවේ නැහැ ඊට පස්සේ ඕක කියන්නේ. ඇත්තම අපි දරුවෝ වෙලා ඒ දෙමාපියන්ට සලකන්නේ නැත්තේ. සලකන්නේ නැති හේතුව මොකද්ද? හොයන්න ඕන. කවුරුත් කියන්නේ මේකට හේතුව හොයන්නේ. දෙමාපියෝ ගිහින් දාන්න හේතුව මොකද? හැම වෙලාවෙම කියන්නේ අද ඉන්න අලුත් පරම්පරාවට කියනවා දෙමාපියන්ට සලකන්න. ඕකනේ ඇත්ත කතාවනේ. බලමු ඔක්කොමලා කමෙන්ට් කරන්න ඒක ඇත්ත නැත්ත මොකද්ද කියලා. හොඳට ඇත්ත නැත්ත මොකද්ද කියලා බලලා අපි කමෙන්ට් කරලා බලමු. ඒකට හොඳ තරම් ඔක්කොම මේ දෙමාපියන් සලකන්නේ නැහැ. ඒතර මේකේ 10 දෙනෙක් දැම්මම මගේ දෙමාපියොත් මෙහි ඉන්නේ කියලා දැම්මොත් ප්‍රශ්න තියෙනවා. ඒව මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. අනිත් පාර බලන්න මේ ඔක්කොමගේ දැම්මොත් මම දෙමාපියන් සලකනවාද කියලා. ඒතකොට මේකේ ඉන්න ඔක්කොම සලකන. එහෙනම් මේ ඒක වෙනස් වෙන්න පුළුවන්. අපි මතයක් හදලා අපි ගොඩ යන්න බලමු. අපි ගොඩ යන්න කියන්නේ මතයක් හදලා අපි මේක නැති කරන්න බලන්න try කරමුද අපි. හොඳද? නැති කරන්න බලන්න try කරමු. එහෙම බලලි වරලා අපි එහෙම දෙයක් අපි කරමු. හොඳද? ඔක්කොම සහයෝගයක් දෙන්න බලන්න.